අද ඊෂොප් වෙබ්සයිට් එක අපිට කතා කරන්න තියෙන්නේ සිංගල් ප්‍රොඩක්ට් එකේ ප්‍රොසෙස් එක ගැන. අපි කලින් කතා කරලා සිංගල් ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එක ගැන. අපි දැන් ඉන්නේ හෝම් පේජ් එකේ. හෝම් පේජ් එකේ ඇවිල්ලා ප්‍රොඩක්ට් එකට ගිහලා buy now කියන බටන් එක ඔබ්බන් තමයි සිංගල් ප්‍රොඩක්ට් පේජ් එකට යන්න ඕනේ. මේ තියෙන්නේ සිංගල් ප්‍රොඩක්ට් එකේ Asus ROG Gaming laptop කියන එකේ ටයිටල් එකත් එක්ක තියෙන ලැප් එක. මේකේ විස්තරය ඔක්කොම අපි කලින් වීඩියෝ කතා කරා. ඊට පස්සේ මේ කලින් වගේම ඉමේජස් තුනක් ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ ටයිටල් එක, වොරන්ටි, ප්‍රයිස් එක, ඊට පස්සේ වීසා කාඩ්, මාස්ටර් කාඩ් ගෙවනවා, පේ කරනවා, ඊට පස්සේ ඇඩ් ටු කාඩ් බටන් එක buy now, ඊට පස්සේ ෆීඩ්බැක්ස් ඔක්කොම ප්‍රොඩක්ට් ඩීටේල් ඔක්කොම තියෙනවා එතන. ඊට පස්සේ අන්තිමට ෆුටර් එක තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේක ප්‍රොසෙස් එක හදලා තියෙන කෝඩ් එක. කෝඩ් එක පැත්තට ගිහිල්ලා මේ තියෙන්නේ singleproductive.php ෆයිල් එක. මේක ලින්ක් වෙලා තියෙන්නේ හෝම් පේජ් එකේ ප්‍රොඩක්ට් කියන එකේ buy now කියන බටන් එකේ. මුලින්ම අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා connection.php ෆයිල් එක. connection.php ෆයිල් එක කියන්නේ database එකේ තියෙන ෆයිල් එක. database එකේ තියෙන්නේ මේක database ෆයිල් එක class එකක් එක්ක ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම මෙතන product එක database එකෙන් search කරලා load කරලා තියෙනවා. product එක, product id, price ඒවට ඔක්කොම සර්ච් කරලා අරන් දිනවා ප්‍රොඩක්ට් එක ඩේටාබේස් එකෙන්. ඊට පස්සේ අපේ HTML කෝඩ් එක තියෙන පේජ් එක හදාගත්තා. මුලින්ම style.css ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ bootstrap.css ලින්ක් කරලා තියෙනවා. cdn එක ලින්ක් කරලා තියෙනවා bootstrap icons එක. ඊට පස්සේ eShop icon එක ලින්ක් කරලා තියෙනවා. icon වල resources ෆයිල් එකේ log.svg කියලා. ඊට පස්සේ body එක මෙහෙම තියෙනවා. මෙතන database එකෙන් load කරලා තියෙනවා product image 3. ඊට පස්සේ image එක array එකක් විදිහට save කරලා තියෙනවා. ඊට පස්සේ අපි images 3 මෙහෙම එළියට දෙන්නේ ඔක්කොම ටික resources ෆයිල් එකෙන් අරන් තියන්නේ මේ ටික. ඊට පස්සේ අපේ home.php එකෙන් link කරන් ආපු එක home කියලා මෙතන පෙන්නලා දෙනවා. link කරන් ආපු එක. ඊට පස්සේ ඊළඟට link වෙලා තියෙන single productive කියන page එක වෙන්නවා එතන. ඊට පස්සේ මෙතන අපි දැක්ක ස්ටාර්ස් 5 රේටින්ග්ස් වල ස්ටාර්ස් 5 මෙතන තියෙන්නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා ඊට පස්සේ ප්‍රොඩක්ට් ෆයිල් එක, ඊට new price, different price ඒ ටික මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ රුපීස් ගානේ 7 ගාන පෙන්නලා තියෙනවා. මෙතන ඩිස්කවුන්ට් එක පෙන්නලා තියෙනවා. ඊට පස්සේ month warranty ගාන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ month return policy කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ආයේ database එකෙන් user ගේ email ටික ඔක්කොම load කරලා තියෙනවා. ඊට පස්සේ seller ගේ sold වෙලා තියෙන ගාන පෙන්නනවා. seller ගේ නම පෙන්නනවා. ඊට පස්සේ ඩිස්කවුන්ට් එකේ ගානන් ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන අර වීසා කාඩ් එකේ ඉමේජ් එකයි මාස්ටර් කාඩ් එකේ ඉමේජ් එක ලෝඩ් කරලා දෙනවා ඉතින්. ඊට පස්සේ on buy now කියන එකේ බටන් එකට ලින්ක් කරලා තියෙනවා pay now කියලා මේකක්. pay now කියන්නේ JavaScript ෆයිල් එක විදියට. ඊට පස්සේ watch list එකට load කරලා තියෙනවා මෙතනින් session එක hot list එකට save වෙන්න. ඊට පස්සේ
රිලේටඩ් අයිටම්ස් පෙන්න්නන ඇති ඒකට රිලේටඩ් දේව ටස මෙතන ආය ඩේටබේස්ෙන් සර්ච් කරලා රැන්දිනා සිලෙක් කරලා ප්‍රඩක්් එකයි ප්‍රඩක්් මොඩල් එකයි බ්‍රෑන්් එකයි ඒටික ඊට පස්සේ ආය ඩේටබේසින් අරන්දින ප්‍රඩක්් ඉමේජ් එකයි ඉමේජ්ජත් එකම අයිඩ එකයි ඊට පස්සේ අන්තිමට ප්‍රඩක්් ඩිගිටල්ටික පෙන්ලදින ෆීඩ්බැක් එක මෙතන බ්‍රෑන්් එක ලේබල් එකින් පෙන්නලා තියෙන මොඩල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි ඊට පස්සේ අන්තිමට ෆීඩ්බැක්ස් ටික ඔක්කොම ඩේටබේස් එකේ කරලා කියනවා ඒක අපි දෙන ෆීඩ්බැක් ඊට පස්සේ අන්තිමට අපේ පුතාය කලින් කරලා දින පුතා.php ෆයිල් එක ඊට පස්සේ JavaScript ෆයිල් එකයි බූස්ටර් බන්ඩල්.js ෆයිල් එකයි script.js ෆයිල් එකයි ලින්ක් කරලා දෙන්න. එතකොට මේ ටික තමයි සිංගල් ප්‍රොඩක්ට් view.php ෆයිල් එක වෙනස් එකකින් වටා ගන්න